Mistakes are part of our life. Minister of Foreign Affairs. විදේශ කටයුතු ඇමතුමාගේ විජිතේරත් ඇමතුමාගේ කතාව එච්චරවද? අද මගේ ලෙසන් එක ඉගෙනම මේක ලෙසන් එකක් විදිහට ගන්නෙ. Before starting my lesson මම ලෙසන් එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මිනිස්සු කියනවා වගේ අවුලක් නැහැ. එතන ප්‍රශ්නයක් එහෙම එකක් නැහැ. අපේ රටට හානියක් නොවෙන්න උඩ දාගෙන තියනවා කියන එක ලෙසන් එක පටන් ගන්න කලින් මම කියන්න ඕනේ. Actually in Sri Lanka many people laugh when someone makes mistakes in English. What do you think about that? Actually, what is your opinion? Should we laugh at people who make mistakes in English? Or should we encourage them? Actually, mistakes are your best teacher. Am I right? Okay, let's start our lesson. Really, just before starting my lesson, I tell you who am I. I'm English teacher, TKT qualified of Cambridge University in UK. You can search me, but only මං කවුද කියලා බලන්න. You can search me on Google. Google එකේ search කරලා බලන්න. එතකොට මම කවුද කියලා ඔයාලට තේරෙයි. Then I can start our lesson. I think we have taken all steps according to the international laws, and I think we need not support any part. We took all steps as humanitarian way. Before I start my lesson, I have something to tell you. First one, don't go to find out perfection of language. Language perfection එක හොයන්න යන්න එපා. Not only language, also any other thing. ලැන්ග්වේජ් එක විතරක් නෙමෙයි අපි කිසිම දෙයක අපිට පර්ෆෙක්ට් වෙන්න බෑනේ නේද අපිට පුළුවන් ලර්න් කරන්න හැම දවසකම අපිට ලර්න් කරන්න තමයි පුළුවන් පර්ෆෙක්ෂන් එකක් හොයන්න අපිට බෑ right firstly ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන ඉන්න මොන පොසිෂන් එකේ හිටියත් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ වීඩියෝ එක අවසානයේදී මම ඔයත් එක්ක ෂෙයා කරගන්නවා අපේ කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් ටීචර්ස්ලා විදිහට ලර්න කෙනෙකුට කොහොමද මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න මොනවද කරන්න ඕනේ කියන එක. ඒ ට්‍රික්ස් සහ ටිප්ස් සහ ලෙසන්ස් මම ඔයාලට එක ෂෙයා කරගන්නවා. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ අපිට මේ ලැන්ග්වේජ් එකක් පුළුවන් වෙන්නේ ඉම්ප්‍රූව් කරගන්න. පර්ෆෙක්ට් කරගන්න නෙමෙයි. keep it in your mind, right? බලන්න මෙතනදී ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා මේ වර්ඩ් එක. මේක වර්ඩ් එකක් නෙමෙයි. but අපි ඒක දැන් වර්ඩ් එකක් විදිහට තමයි ගන්නෙ. පේනවා නේද ඔයාලට මෙන්න මේ වර්ඩ් එක මේ ප්‍රශ්න ගොඩක් අයට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වර්ඩ් එක ගැන මේ වර්ඩ් එක මොකක්ද කියලා මේක මීනින් එක මොකක්ද දන්නේ නැතුව වරද විදිහට මම හිතන්නේ අර්ථකථනය කරගෙන මීන් කරගෙන තමයි මේ ප්‍රශ්නේ ඇති කරගෙන තියෙන්නේ මෙතන විතර නෙමෙයි තව තැන්කි දෙක තුනක අපේට ප්‍රශ්නයක් වෙලා තියෙනවා බලමු ඒ ටික සෝල්ව් කරගන්න right තව දෙයක් තියෙනවා මේ other thing is හරියට අහලා තේරුම් නොගත්ත මේ ප්‍රශ්නකුත් තියෙනවා First of all, අපි බලමු මේ ඔයාලට දැන් මේ පේන වර්ඩ් එක ගැන. At the time unclose කියලා නේද? මේක අර ඔයාලා හිතන unclose close ඔය කතාව අහනවා වෙන ඔය කතාව නෙමෙයි මෙතනදී තියෙන්නේ. මේකට මේ ඇඩ් කරලා තියෙන්නේ acronym එකක්. right? අපි ඒකට කියන acronym කියලා. ඔයාලා දන්නවත් ඇති මේ අර අපි සාමාන්‍යයෙන් අර දීක මේ phrases වල initial letter එක අරගෙන අපි හදා ගන්නවනේ වර්ඩ් එක. අරක ටිකක් කියන්න අපහසු සහ ඒක දීක වැඩි නිසා අන්න ඒ වගේ එකක් තමයි ඔයාලා මේක එච්චර හුරු නැත්නම් ෆැමිලියර් නැත්නම් මේ බලන්නකො UNESCO කියන එක ගන්නකො. එතකොට ඒක තියෙන්නේ ඒ අකුරු මේ කියන්නේ ඒක දිග මේ long phrase එකක්. ඒතර ඒකේ initial letters ටික අරගෙන තමයි UNESCO කියන එක හදලා තියෙන්නේ. I like that. එහෙම තමයි මේක තියෙන්නේ. එතකොට මම ඔයාලට මේකේ තියෙන මේ phrase එක කිව්වොත් The United Nations Convention on the Law of the Sea. මේකේ meaning එක තමයි meaning is සාගරය සම්බන්ධ අන්තර්ජාතික නීතිය. අපිට එහෙම එකක් ඔයාලා දැන් අහලා තියෙනවද කියන්නේ මම දන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ කෙටි කරන unclose කියලා තමයි කියන්නේ. Right? I guess you might catch. Right? I guess you might catch. මම හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. මෙතනදී මේ වීඩියෝ එකේ මේ ක්ලිප් එක මම අරගෙන එක්ස්ප්ලেইন කරන්න කලින් මෙතන අර ලොකු ප්‍රශ්නයක් කියලා හිතන මේ වර්ඩ් සහ සෙන්ටෙන්සස් දෙක තුන අරගෙන මම මේක එක්ස්ප්ලেইন කරලම වීඩියෝ එකට ගිහිල්ලා ඔයාලට ඒ තැන් පෙන්නලා මේක ක්ලියර් කරන්න. I'll clear for you, right?
Okay, next අපි බලමු මේ let's see what is the next mistake, right? එතන තියෙනවා බලන්න මේ මම sentence එක වලට පේනවා I want to reiterate කියනවා. මේකත් මේ ගොඩක් අයට මේ ප්‍රශ්නයක් වෙලා තිබුණ එක. මේ it means මෙතන කියන්නේ එතනදි කියන්නේ මං ආයිම කියන්න ඕනේ. අපි කියන්නේ අර මං ආයි කියන්න කැමති මට ආයි කියන්න ඕනේ. ඒ අර කතාවම තමයි කියලා අපි ඔයාලා කියන්නේ සාමාන්‍යයෙන් නේද? අපිටත් කියන්න වෙන අවස්ථා තියෙනවානේ. ඒ කියන්නේ අර මං එතනදී වට මේ වීඩියෝ එක බලද්දි තේරෙයි අර මේ ප්‍රසන්ට් ඉන්දියන් ප්‍රසන්ට් මේ yes no කියලා මේ බලාපොරොත්තු වෙන මේ එයා අහන මේකට කියනවා මේකට මම අහන ක්වෙස්චන් එකට yes හරි no හරි කියලා ආන්සර් එකක් දෙන්න කියලා. එහෙම කියලා මේ සමහර වෙලාවට ඒ අවස්ථාවේදී මිනිස්ටර් කන්ෆියුස්ඩ් වෙන්නත් ඇති අහන ප්‍රශ්නවලට ප්‍රශ්නෙන් අපි ඇත්තටම මේ වෙලාවේදී මම මේක වෙලාවක් කරගන්නවා තෑන්ක් කරන්න මිනිස්ටර් මේ එතන කොහොම හරි අමාරුවෙන් අපහසුවෙන් මේ ඉංග්‍රීසි වල පොඩි අවුල් එහෙම ඇත්තේ උනත් ඒ මිස්ටේක්ස් තියෙන ප්‍රොනන්සියේෂන් වල අවුල් තියෙන එතන තිබුණා. ඒ තිබුණා වුණත් අර රටට හානියක් නොවන මේ විදිහට මේක ගොඩ දාගත්තා කියන එක අපි ඒක හරියටම මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන මේක තේරෙන අයට තේරෙනවා දන්න අය දන්නවා මේ අරක නොදන්න අයට බොරුවට මේක පොඩි අවුලක් තියෙනවා කියලා පේනලා මේක අර පෝස්ට් හදාගෙන පේජ් කරන ඒ අයට ඉතින් මේක හොඳයි. අතන මෙහෙම නැතුව මෙතන ගැටලුවක් නැහැ මේ මෙතන ප්‍රසන්ට්ත් සමහරක් වෙලාවට yes no question එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා ඊට වැඩිය මේ වල දකි මේ වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. මේ වගේ අවස්ථාවල ඇත්තටම සමහර ප්‍රශ්න අපිටත් තියෙනවානේ. සමහර ඒවලට ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ ප්‍රශ්නයක් වදිනවා. ඉතින් අපි ඒක පොඩ්ඩක් අපිට අර අපේ තියෙන මේ ස්ට්‍රැටජිස් යූස් කරලා අපි මේක පොඩ්ඩක් මේ එකම උත්තරේ දෙපාර තුන් පාර කියලා හරි මේ මිස්ටර් වගේ නේද? නැත්නම් වෙන විදිහකට මේකේ මේ මොකක් හරි දෙයක් අර කලින් එකම තමයි මම කියන්නේ හරි කියලා කොහොම හරි මේකෙන් ෂේප්ලා නැත්නම් ඉතින් අපිට මේ අපි මේ රටවල් දෙක ඇමරිකාව සහ ඉරානය අපිට දෙකම තරහ කරගන්න බැහැ සහ අපිට ඉන්දියාවත් ඕනේ. මෙතන මේ ප්‍රශ්න මේ දුංගොල්ලගෙම මේ ප්‍රශ්න තියෙනවානේ මෙතන අපිට රටක් විතරක් නෙමෙයි. අපි කිසිම රටක් තරහ කරගන්නේ නැතුව මේ ප්‍රශ්නෙට මේ විදිහට ආන්සර් කරපෙන්නේ ඇත්තටම ස්තුති කරන්න ඕනේ අපි මිනිස්ටර්ට. මෙතන අපි බලමු I want to reiterate කියනවා නේද? අර මේ ප්‍රසන්ට් අහන ප්‍රශ්නෙට එයා කියනවා මම අරක්කම තමයි මේ කියන්නේ. මට දෙන්න පුළුවන් උත්තරේ ඒකම තමයි මම ඒකම තමයි කියන්න කැමති වගේ එකක්. next අපි කියනවා මේ වීඩියෝ එකට යන්න කලින් අතරම තව කියන්න ඕන දෙයක් තියෙනවා. මේ අතරම කනගාටු මේ කාරණේ කියන්න මම අපි ගොඩක් දවසකින් මම කැච් කරපු දෙයක් තමයි මේ දේශපාලන පරිගැනීම් වලට එක මේ ප්‍රෝග්‍රෑම්ස් වල වචන ටිකක් අල්ලගෙන මේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක අල්ලගෙන පහර ගහන එක ගැන ඇත්තටම කියන්න කනගාටුයි. මොකද ඉංග්‍රීසි කියන එක ඇත්තටම කෙනෙක්ගේ මේ කෙනෙක්ට බෙනිෆිට් එකක්. ඇත්තටම මේ සමහරක් වෙලාවට මිනිස්සුන්ගේ ජීවිත දැන් ඉංග්‍රීසි නිසා තීරණය වෙන දේකුත් තියෙනවා. ඉතින් මෙතනදී අර මේ අපි කිසිම දේශපාලන මේ පක්ෂයක් ගැන මට එහෙම කතාවක් නෙමෙයි මම මේක ලෙසන් එකක් විදියට සහ ඇඩ්වයිසස් ටිකක් දෙන අපි මේ ඉංග්‍රීසි ගැන තමයි මම මෙතනදී කතා කරන්නේ. ටීචර් කෙනෙක් විදියට මේ කනගාටුදායක කාරණේ තමයි මෙහෙම වුණාම අපේ දරුවන්ට සහ ඇඩල්ට්ස්ට අපි හැමෝටම කියනවා කතා කරන්න බය වෙන්න එපා. ඉංග්‍රීසි කියන එක වැරදි හරි කතා කරන්න. ඒක මම නෙමෙයි කියන්නේ. අපිට කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් අපිට ටීචර්ස්ලා විදිහට ටීච් කරනකොට අපිට කියලා තියෙන දෙයක් තමයි දරුවෝ කතා කරද්දී එයාලගේ කතාවට එයාලා වැරදි වුණත් අපි ටීචර්ස්ලා විදිහට ඒක ඒ වෙලාවේ හදන්න යන්න එපා කියලා. මොකද එයාලා එතනදී ඒ කියන්නේ අවුල් වුණොත් එයාලා ස්ටක් වුණොත් එයාලා අර ෂයි වුණොත් එතනින් එයාට ඒ කතා කරන එක එපා වෙනවා ෆෙඩ් අප් වෙනවා නේද සික ඔෆ් වෙනවා. එතකොට එයාලා එතනින් කතා කරන්නේ නැතුනෝක ඇඩල්ට්ස්ලාට එනකොට ඊට වැඩිය බලපානවා. මොකද අපි ක්ලාසස් කරද්දී අපි දකින දෙයක් ඇඩල්ට්ස්ලා ඊට වැඩිය දැන් දරුවෝ නම් එයාලට ගොඩක් ෂයි ගතිය නැහැ. ඉතින් එයාලා ඔක ලොකුට හිතන්නේ නැහැ. සමහර දරුවෝ ඉන්නවා. ඊපස්සේ කතා කරන්නේ නැතු වෙනවා. ඉංග්‍රීසි කියන එක ඇත්තටම කෙනෙකුට එපා වෙනවා. ඇඩල්ට්ස්ලාට ඒ සේම තමයි. ඉතින් අපි මෙතනදී හරිම අපරාධයක් වෙන්නේ මේ වගේ දැක්කම ඇත්තටම මේවා හයිලයිට් කර කර ඒ මන් දන්නේ ගියන්නේ සමහර මම ඇත්තටම මේක හිතන දෙයක්. ඒක that is my viewpoint. මම හිතන එක මගේ view point එකක් කියලා මම කිව්වත් ඒක තමයි ඇත්ත කතාවත් reality එක.
we need not මෙතනදී අර support ඉංග්‍රීසි any මේක අපේ part. තමයි මෙහිමයි කියලා මේන්ලි We අල්ලගෙන ඉන කොටසක් took කියනවා. all ඉතින් steps මෙයාලා කැමති නැහැ. as මොකද humanitarian දන්නවා යාලා මේ way. ඉංග්‍රීසි Therefore, ලැන්ග්වේජ් එක ඇත්තටම we will කෙනෙක් take steps according to හරියට the කැච් කරගන්න පුළුවන් නම් international මේක laws. ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒකම මේක මත මිනිස්සුන්ගේ ජීවිත තීරණය වෙන අවස්ථා තියෙනවා. නේද ලෝකෙ තුළට යන්න සහ ගනුදෙනු කරන්න කමියුනිකේට් කරන්න අපිට නිව් නොලෙජ් එක මේ අපිට ග්‍රැබ් කරගන්න ඇත්තටම මේක තුළ මේක ලොකු කැපැසිටි එකක් තියෙන දෙයක්. ඉතින් හැමදේම තේරෙන්නේ වෙන දෙයක් වෙලා තියෙන වෙලාවක මෙහෙම කිව්වම ඉතින් දරුවෝ වැඩි හිටියෝ ඉතින් බය වෙනවා. ඉංග්‍රීසි කියන එක මිනිස්සුන්ට එපා වෙනවා. එහෙම කරන්න එපා. ඇත්ත කතාව ඇත්තටම කනගාටුදායක කරුණක්. මේක මට කියන්න ඕනිකම තිබුණා මගේ තව කලින් වීඩියෝස් දෙකක් ඇති මම ඔයාලට මේ වෙලාවේ ස්ක්‍රීන් එකේ දාන්නම් සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මම ඒකත් ගිහලා තියෙන වීඩියෝස් දෙකේම ඉංග්‍රීසි ගොඩක්ම නැතුව සිංහලෙන් මම ඒක එක්ස්ප්ලেইন කරලා තියෙන අපිට තේරෙන්න ඕන නිසා මොකද්ද මේක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. මම මේ වීඩියෝ එකේ අවසානයේත් මම ඒක කියනවා ඔයාලට කියලා දෙනවා. මේ අතරම කියන්න කනගාටු කාරණයක් තමයි මේ මම කිව්වේ. ඉතින් අපේ සමහර ඉතින් හැමෝටම මේක මේ මේකේ අපිට ග්‍රැමටිකලි ලස්සනට කතා කරන්න ඕනේ. ඒක හොඳයි. ඒක තමයි අපි කෙනෙක් එතෙන්ට තමයි යන්න ඕනේ. ඒක හරි. එතෙන්ට යන්න එකපාරට යන්න බෑනේ බාර. ඉතින් සාමාන්‍යයෙන් ඔයා මෙහෙම ගන්නකො හිතන්නකො අපි මියුසික් කරන කෙනෙක් නේද? ඉන්ස්ට්‍රුමන්ට් එකක් යූස් කරද්දී පර්ෆෙක්ට්ලි යූස් කරන්න පුළුවන් දේ. ඒක වැරදි ඒකේ තියෙන මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ දේවල් ඕනනම් කැඩලා බිඳලා යන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට වැරදි එයා එක ප්‍රැක්ටිස් කරලානේ පර්ෆෙක්ට් වෙන්නේ. සසමින් කරන කෙනෙක් ගත්තත් ඒ වගේ තමයි. එකපාරට ගිහින් පීනන්න බෑ අපිට. ඉතින් ගිලෙනවා වතුර පෙවෙනවා ඔය වගේ ප්‍රශ්න ගොඩකට ඉතින් ඒ හා සමානම තමයි මේක ලැන්ග්වේජ් එකක්. that is just a language. not a subject. මෙතන තමයි මිනිස්සු වරද්දගත්ත තැන. ඉතින් අමතතුමාටත් එසේමයි. හැබැයි ඉතින් මෙතනදී කියන්න ඕනේ සමන පොසිෂන් එකක් තියෙන ඕනම පොසිෂන් එකක් නේද? රටේ වගේ කියතු පොසිෂන් එකක්. ඉතින් එතන ඇමතුමා බ්‍රෝකන් ඉංග්‍රීසි කතා කරන හරි ගොඩ දාන්න ඒක ගැන අතරම තැන් කරන්න ඕනේ. ඉතින් මෙතනදී මට කියන්න ඕනේ තව නේද පර්සනැලිටි එකට හොඳයි. තව ඉංග්‍රීසි ප්‍රොනන්සියේෂන් හදාගන්න ග්‍රැමර් මිස්ටේක්ස් ඒව වෙන්න පුළුවන් ඉන්න ස්පෝකන් ටයිම් නේද? අපි මම කලින් කියන්න ගියෙත් මේ මෙතන දුවට කියන්න තියෙන්නේ අර අපේ එක්සෑම්ස් වලදී අපිට තියෙනවනේ නේද? එක්සෑම්ස් තියෙනවා, IELTS තියෙනවා, TKT තියෙනවා, ගොඩක් එක්සෑම්ස්, කේම්බ්‍රිජ් එක්සෑම්ස් තියෙනවා, O-level, A-levels ඔය විදිහට එක්සෑම්ස්. ඒවල අපිට හරි ඕකේ. මේ රයිටින් ටික හරියට කරන්න අපි ඒක ඉගෙන ස්ටඩි කරන්නත් ඕනේ. ඉතින් ඒ එකක්. මේ ස්පෝකන් කියන එක තව එකක්. ඉතින් අපි ඇත්ත කතාව ඔයාලා අපි හැමෝම දන්න දෙයක් මේ පෝස්ටර් මෙහෙම ෂෙයා කරලා මෙහෙමයි කියලා දෙයක් අරගෙන දේශපාලන පරිගැනීම් වලට මේ දේ මෙහෙම කිව්වට කරාට මේක දැන් එකක් දෙකක් නෙමෙයිනේ. ඉංග්‍රීසි කියන එක අල්ලගෙන ගහන්නේ. ඉතින් ඇයි කියන එක විතර ප්‍රශ්නයක් ඇත්තටම. ඉතින් මේක නොතේරෙන මිනිස්සුන්ට පව් අහිංසක දෙමව්පියන්ගේ දරුවන්ට මේක එපා වුණොත් එයාලට ඇත්තටම මේ ෆියුචර් එකක් නැතුව යනවා. එයාලට තව රටකට යන්න බැරුව යනවා. ඉතින් තියෙන නේද ගොඩක් ඔපචුනිටිස් මේ ඔමිට් වෙනවා. ඇත්තටම පව් ඒක. එහෙම කරන්න එපා. තමන්ගේ දරුවෝ වගේම අනිත් දෙමව්පියන්ගේ දරුවෝත් ඉතින් නේද අපි හැමෝටම මේක හැමෝම ආස කරන දෙයක්. ඉතින් ඔක තේරෙන්නේ අපි අඩස්ට් වුණාන් පස්සේ මේ ඉංග්‍රීසි කියන එක කොච්චර වර්ධ කියන එක. ඉතින් ඇත්තටම මේ කියන්න තියෙන්නේ මේ ඔයාලගේ දේශපාලන මතිමතාන්තර නිසා ඉංග්‍රීසි කියන එක අල්ලගෙන පහර ගහන්න එපා. එතකොට මේච්චර ලස්සන්ට මිනිසුන්ට ජීවිතේ දෙනන්න තියෙන මේ බෙනිෆිට් එක මිනිසුන්ට එපා වෙනවා. ඒක තමයි මට කියන්න ඕනකම. අපි ඕකේ මේ දේවල් කියන්න ඕනේ නේද? අපි ටීචර්ස්ලා විදිහට ලෙසන් එකක් ටීච් කරනවානේ. අපි දරුවෝ වුණත් ලෙසන් වුණත් අපි මොටිවේට් කරන්න ඕනේ. ඒතර මොටිවේෂන් කියන එක මාර්වල්ත්. ඉතින් ඒක අපි ටීච් කරද්දිත් කරන දෙයක්. ඕකේ අපි බලමු මේ තියෙන මිස්ටේක්ස් වීඩියෝ එක වල බලන්න. ඉතින් පස්සේ I'll explain to you. I think we have taken all steps according to the international laws, and I think we need not support any part. We took all steps as humanitarian way. Therefore, we will take steps according to the international laws.
හොඳයි. ඔයාලා මේ වීඩියෝ එක දැන් බලන්න ඇති. ඉතින් එතන මිනිස්ටර්ගේ ඔයාලට අර අපහසුතාවයෙන් වගේ හිනා වෙනවා පේනවා සහ ග්‍රැමර් මිස්ටේක්ස් කීපයක් දකිනවා සහ ප්‍රොනන්සියේෂන් වල එහෙම තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ආන්සර්කේ අපිට හානිදායක කිසිම දෙයක් නැහැ. ඒක තමයි keep it in your mind. මම එකකින් බලන්න මේ ප්‍රශ්නෙට එතන තියෙන මේ sentence දෙක තුනක් මම ගත්තා. ඔයාලට දැන් පේනවා ස්ක්‍රීන් එකේ. අනිත් කාරණේ තව එකක් කියන්න ඕනේ. මේ වගේ ප්‍රශ්නයක් අහනකොට ඉතින් මේ මිනිස්ටර්ත් කන්ෆියුස්ඩ් වෙන්නේ නැති මොකක් වගේ නේද ආන්සර් එකක් දෙනවද? එහෙම වෙන්නත් ඇති. මේ අර මිනිස්සු මේ ඉංග්‍රීසි තේරෙන්නේ නැති නිසා හිනහ වුණා. ඒ වගේ ඒවා කියලා. ඉතින් ඒක ඔයාලට තව පේන්න ඕනේ දෙයක් තමයි. ෆොරින් මිනිස්ටර් විතරක් නෙවෙයිනේ. ඔයාලට එතනදි පේනවනේ මේ ඒහා සමානවම මේ ඉන්දියන් ෆොරින් මිනිස්ටර්ත් හිනහ වෙනවා. ඉතින් ඒකම තමයි ඔයාලා හොඳට ඒක බැලුවොත් ඔයාලට තේරෙනවා නම් ඒකම තමයි අපේ විජිත හේරත් ඇමතිතුමා කෙනෙක්ම තමයි ඉන්දියන් ෆොරින් මිනිස්ටර් කියන්නේ. ඔයාලට තේරෙනවා. ඉතින් එතනදී ඇයි ඔයාලට ඒක පේන්නේ නැත්තේ? ඔයාලට කියන්නේ මම කියන්නේ ඔය පෝස්ට් ෂෙයා කරන ඔය ප්‍රශ්න දාන ඒ වගේ කොටසකට මම මේ කියන්නේ. ඒතෝ මේ ස්ටඩි කරනවා නැට නෙවෙයි. මේ ඉතින් ඒක දැක්කේ නැහැ නේද? ඒක තමයි කියන්නේ මෙතන දේශපාලන පරිගැනීමෙන් තමයි ඉංග්‍රීසි. ඒකට අර ඉංග්‍රීසි කියන එක අල්ලගෙන තියෙන එක තමයි ඉංග්‍රීසි ටීචර් කෙනෙක් විදිහට මට තියෙන ප්‍රශ්නේ. ඇත්තටම මට ඒක ගැන ලොකු කනගාටුවක් තියෙන්නේ. හොඳයි අපි බලමු මේ ඇත්තටම මම වේදනාවෙන් කතා කරන්නේ. මේ පවුමක දහින්සක දරුවෝ අපි දන්නවා මේ එයාලට ඉන්ටර්නැෂනල් ස්කූල් යන සහ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් මේ ඉංග්‍රීසි ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන සහ එහෙම දරුවන්ට කමක් නැහැ. එයාලගේ දෙමාපියෝ සල්ලි තියෙන නේද? රිච් ෆැමිලිස් වලින් ඉන්න වගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර මේක ගොඩාක් අර අපේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝට මේක මේ වගේ දැක්කම බය හිතෙනවා නේද? ළමයි සහ මේ අරස්ලා වුණා දන්න ටිකවත් කතා කරන්න බෑ නයි මේ වගේ තැනක මේ වගේ දෙයක් දීනේ වෙනවද කියන එක. තරම් ප්‍රශ්නයක්. There's a problem here, right? Okay. මේ sentence එක තමයි. The sentence is going to repatriate the Iranian personnel back to Iran, or are you under pressure from the US to hand them over to encourage them to defect? මේකෙන් කියන්නේ ඔයාලා මේ ඉරානි කට්ටියව නැවත ඉරානෙට යවනවද? එහෙමත් නැත්නම් මේ ඇමරිකාවෙන් ඔයාලට මොකක් හරි ප්‍රෙෂර් එකක් තියනවද? ඒ කට්ටියව ඇමරිකාවට එවන්න කියලා. එන එක තමයි මේකේ මීනින් එක. වගේ මෙතන තව කියනවා මේ මෙයාලව එන්කරේජ් කරන්න කියලා, ධෛර්යමත් කරන්න කියලා ඒ කට්ටියට මේ ඇමරිකාවට යන්න කියලා. ඉතින් ඇත්තටම මේකේ yes no කියලා ආන්සර් එකක් මේ ප්‍රසන්ට් ඉල්ලන්නේ. ඉතින් එහෙම ඇත්තටම yes no කියලා දෙන්න පුළුවන් ආන්සර් එකක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක්ද කියලා ඔයාලටම තේරෙන්න ඕනේ. ඒක නිසා මේ මිනිස්ටර් කන්ෆියුස්ඩ් වෙන්නේ නැති සහ ඇත්තටම අපිට ඒ අපහසුතාවයටපත් වෙච්ච එක තමයි ඔයාලව ඉංග්‍රීසි බෑ කියන එක. එහෙම එකක් දකින්නේ. ඉතින් රටකට හානියක් වෙන ආන්සර් එකක් දුන්නන මෙතනදී ඊට වැඩි ප්‍රශ්නයක් ඔයාලා ඉංග්‍රීසි එක පැත්තකින් දාලා ඒක ගැන කතා කරා. ඉතින් ඇත්තටම මේ එතනදී එහෙම ප්‍රශ්නයක් ඇති නොවන විදිහේ බ්ලොගන ඉංග්‍රීසි යූස් කරලා හරි මේ විදිහ ආන්සර් එකක් දීපේකන ඇත්තටම අපිට මේ ඒක ගැන ඒක රෙස්පෙක්ට් කරන්න ඕනේ මිනිස්ටර්. නේද? හොඳයි අවසානයේදී මම ඔයාලට කියනවා කිව්වා වීඩියෝ එක එන්ඩ් එකේදී කොහොමද මේ ඉංග්‍රීසි අපි ඉම්ප්‍රූව් කරගන්නේ කියලා. එහෙනම් ඔයාලට ස්පීකින් හොඳට කරන්න ඕනේ නම්, ඒ කියන්නේ ඔයා කතා කරන එක ලස්සනට කතා කරන්න ඕන නම් ඔයා you have to practice more and more in your day to day life. Right? Next one සහ ඒත් එක්කම ලස්සනට කතා කරන්න ඔයා රීඩින් කරන්න. හොඳට රීඩ් කරන්න දවසකට pages 2-3ක් අරගෙන රීඩ් කරන්න. හොඳට ප්‍රොනවුන්ස් කරලා මේ mouth muscles මේ ඉංග්‍රීසි වලට you have to convert, right? After that ඔයා මේ හොඳට listen කරන්න මේ foreigners ලගේ මේ අපි කියනවානේ හරි very difficult to listen කියලා නේද? අපි listening is very difficult කියලා. එයාලගේ හරි fast නිසා. ඉතින් ඒක නිසා හොඳට listen කරන්න. Next ඔයාට writing හදා ගන්න නම් ඔයා දවසකට journal එකක් ලියන්නත් පුළුවන්. හොඳට වාගේ මේ day to day life එකේ activities නේද? අපිට myself හරි එහෙම නැත්නම් daily routine එකක්. ඒ වගේ මම daily routine එකක් ගැනත් වීඩියෝ එකක් next එකේදී ගෙන්න මේ බලාපොරොත්තු වෙනවා. සහ ඒ විදිහට ඔයාගේ ඉංග්‍රීසි ටික හදාගන්න මේ